ලොතරැයි මණ්ඩලයේ සභාපතිට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගෙන් චෝදනාවක්. අපේ මන්ත්‍රීවරයෙක් අපිට නම නොකිය හරක් කිව්වා විපක්ෂයට ඒක ප්‍රශ්නයක් නැහැ. මං ඔන්න දැන් හොර හරකා කවුද කියලා අල්ලලා දෙනවා. දැන් අහගන්න කවුද හොර හරකා. හරිද? ඔන්න හොඳට අහගන්න හොර හරක් කවුද කියලා දැන් අපි අල්ලලා දෙන්නම්. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති කවුද? ඕගොල්ලෝ දාලා තියෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති තමයි ඇන්ටන් පෙරේරා. දැන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ඇන්ටන් පෙරේරා. ඇන්ටන් පෙරේරා ඕගොල්ලෝ පත් කරලා ඉන්න සභාපති. මේ සභාපති තමයි මේ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ඇකවුන්ටන්ට්. චීෆ් ඇකවුන්ටන්ට් මේ අමාත්‍යංශයේ මේ හරක් ගෙනාපු අමාත්‍යංශයේ ඇකවුන්ටන්ට්. ඒකම මේ ප්‍රොජෙක්ට් එකෙන් පඩි ගත්තා මෙයා. ඒකම දූෂණ විරෝධී කමිටුවේ පඩි ගත්තා. පහුගිය කාලේ පඩි 3ක් ගත්තා. එකක් තමයි මෙයා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ චීෆ් ඇකවුන්ටන්ට්. ඊළඟ එක තමයි මෙයා මේ ප්‍රොජෙක්ට් එකේ ඇකවුන්ටන්ට්. ඊළඟට මෙයා දූෂණ විරෝධී කමිටුවේ ඇකවුන්ටන්ට්. පඩි 3ක් ගත්තා මූලාසනේ කාරක සභාපතිතුමිය මෙයා. මේ කිරිහරක් සම්බන්ධව ඇමතිවරු 16ක්ද 10ක්ද නිලධාරීන් බර ගාණක් ඉන්නවා. මෙයා තමයි මේ පැමිණිල්ල දාලා තියෙන්නේ. මම මේ මෙතන ඉන්න 159ට වචනයක් කියන්නේ නැහැ. ආණ්ඩු බලාගෙන මාරු වෙන අයියලා ඉන්නවා. ආණ්ඩු විනාශ කරන අය ඉන්නවා. ආණ්ඩු කණ්ඩාපු අය ඉන්නවා. ආණ්ඩු ඕගොල්ලොන්ගේ ආණ්ඩු වල මේ ඊයේ පෙරේදා මාස 6න් 7න් ජැක් ගහපු අයියලා. තනතුරු මාරු වෙනකොට තනතුරු ගන්න අය තමයි ඇවිල්ලා මේ පැමිණිල්ල බයිබරයකට දාන්නේ මේ මිනිහා. මේ ඇකවුන්ටන්ට් මේ බොන්ඩ් එක ප්‍රොවිෂන් බොන්ඩ් එක අවුරුද්දක් ලොකර් එකේ දාගෙන හිටියා. මේ ප්‍රොවිෂන් බොන්ඩ් එක එක්ක අස්සම් කරන්න ඕන. මේක අවුරුද්දක් දාගෙන ඉඳලා මේකේ කාලය ඉක්මවා ගියා. මේක අවුරුද්දක් දාගෙන ඉඳලා මූලාසනේ මන්ත්‍රීතුමිය කාලය ඉක්මවා ගියා. මේ බොන්ඩ් එක එක්ක බොන්ඩ් එක අවලංගු කරන්න ඕන. එක්ක බොන්ඩ් එක අස්සම් කරලා නැවත මේ සල්ලි ටික ගන්න ඕන. මේ සල්ලි ටික ගත්තේ නැහැ. බොන්ඩ් එක අස්සම් කරෙත් නැහැ. ආණ්ඩුවේ පඩි 3ක් ගත්තා. දැන් මම තවත් එකක් කියන්නම් අහගන්න. මං ඕන්නම් පුළුවන් නම් මම පාර්ලිමේන්තුවේ කිව්වත් කමන්නේ නැහැ. අර්ජුනයි දා පාර්ලිමේන්තුවේ කිව්වකට CID අරන් ගියානේ. පුළුවන් නම් මම මේ කියන ඒවාට CID ගෙනිච්චත් කමන්නේ නැහැ. මේ ඇකවුන්ටන්ට් මූලාසනේ මන්ත්‍රීතුමියා දැන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉන්නේ. දැන් මෙයා ජාතික ලොතරැයි මණ්ඩලයට ගිහිල්ලා මේ ඇන්ටන් පෙරේරා කරලා දින වැඩේ දන්නවද? ජාතික ලොතරැයි මණ්ඩලයට ගිහිල්ලා මූලාසනේ මන්ත්‍රීතුමියා රුපියල් 7500ක් 5000 කර හවස දිනුම් අදිනකොට රෝ එක අදිනකොට 4 දෙනෙක් වාඩි කරවනවානේ. පොලිසිය SP කෙනෙක් ඇකවුන්ටන්ට් කෙනෙක් ගණකාධිකාරිවරියක් එහෙම වාඩි කරවනවා. මේකේ 7500ක් ගන්න එක දැන් මෙයා ගියාට පස්සේ 25000ක් කරලා මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සල්ලි යන්නේ මහා පොළ ශිෂ්‍යත්ව අරමුදලට. අහිංසක දරුවන්ට මහා පොළ ශිෂ්‍යත්ව දෙන අරමුදලට යන සල්ලි මෙයා ගියාට පස්සේ මංගාව ගැසට් එක තියෙනවා. මම පෙන්නන්නම්. ඕගොල්ලෝ හොයලා බලන්න ආණ්ඩුවේ മന്ത്രിවරු හැටියට කෝප් එක මේක හොයලා බලන්න ගෙන්නන්න. අර තියෙනවා බන්ධනාගාරේ නීතියක් දවල් හොරකම් රෑ හොරකම් කියලා. මේක දවල් හොරකම. මේක රෑ හොරකම නෙවෙයි මේක පට්ට දවල් හොරකම. රුපියල් 25000ක් කරගෙන තියෙනවා. අහිංසක ඒකලා මෙයා වෙනදාට සභාපතිවරු ඕගොල්ලෝ බලන්න. රූපවාහිනියේ දිනුම් අදිනකොට සභාපති වාඩි වෙලා තියෙනවද පහුගිය කාලේ? සභාපතිට වාඩි වෙන්න පුළුවන් පනතේ බලතල තියෙනවා. හැබැයි සභාපතිලා වාඩි වුණේ නැහැ. මෙයා වාඩි වෙනවා හැම ඩ්‍රෝ එකක් අදින හැම එකටම ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ ඇන්ටන් පෙරේරා වාඩි වෙනවා. මරු පල්ලම 4කට වාඩි වුණොත් සතියකට ලක්ෂයයි. මාසෙට ලක්ෂ 4යි. ඔන්න රට හදන්න පුනුරුදේට ආපු නිල මේ අපි ඕගොල්ලෝ මේ 159ටවත් ජනාධිපති මම හැමදාම කියනවා ජනාධිපතිතුමා මේ ගෙනියන වැඩපිළිවෙලට හරියට ගෙනියන්න ඉන්න අය මේ පත් වෙලා ඉන්න අය මේවා බොරු කියනවා නම් මේවා හැන්සාට් ගත වෙනවා ඊළඟට අහන්න ගිහිල්ලා මේක වැඩි කරගෙන රුපියල් 25000 ගානේ දැන් ගන්නවා දැන් නියම කෙලිය මේ ඇන්ටන් පෙරේරා ඉතින් මෙහෙම නිලධාරි තමයි අපිට විරුද්ධව CID එකට ගිහිල්ලා මේ නිලධාරීන් මේකෙන් වෙන්නේ මූලාසනේ മന്ത്രിතුමිය කාරක සභා සභාපතිතුමිය මේකෙන් රාජ්‍ය යාන්ත්‍රණය තරහ වෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය ආණ්ඩුවත් එක්ක තරහ වෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය ඇයි
මේ අය මේ එපා වෙලා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙනුත් මෛත්‍රීපාල ආණ්ඩුවෙනුත් රනිල්ගේ ආණ්ඩුවෙනුත් ගෝඨගේ ආණ්ඩුවෙනුත් හැම ආණ්ඩුවකම ඉඳලා නිලධාරි වශයෙන් කාලා විනාශ කරපු අය දැන් මේ ජනාධිපති අනුර කුමාර ජනාධිපතිතුමාගේ නැත්තම් මේ ආණ්ඩුවටත් සෙට් වෙලා එක එකට පිස්සන් ගහනවා. ඌව පළාත් සභාවේ එකවුන්ටන්ට් කෙනෙක් ඉන්නවා. මම නම කියනවා. ඌව පළාත් සභාවේ එකවුන්ටන්ට් කෙනෙක් ඉන්නවා. මං ඉන්න කාලේ මාත් එක්ක. දැන් ආණ්ඩුවත් එක්ක. මං ඉන්න කාලේ මාත් එක්ක ඉන්නපු මිනිහා මං ඉන්නකම් හොඳයි. දැන් මුළු ඌව පළාත් සභාවටම පිස්සන් ගන්නේ එකවුන්ටන්ට්. ඒ එකවුන්ටන්ට් තමයි මුළු ඌව පළාත් සභාවේ නිලධාරි තරහ කරන්නේ. ඊළඟට ඌව පළාතේ හිටිය ලේකම් කෙනෙක් සුමිත් සුරවීර කියලා. මහියංගනේ ප්‍රාදේශීය ලේකම් බලගල්ල හිටියා නම් සාක්ෂි දෙයි. ඩිලාම් පෙරේරා මහියංගනේ ඇමති කාලේ යා තමයි ඇමති විදියට හිටියේ. ඩිලාම් පෙරේරා මහියංගනේ සංවිධායක කාලේ 94 කාලේ ඒ ප්‍රාදේශීය ලේකම් තමයි ඇමති විදියට හිටියේ මහියංගනේ. හැබැයි ඊට පස්සේ ඌව පළාත් සභාවේ තනතුරු කීපයක් කරා. ප්‍රධාන ලේකම් වැඩ බැලුවා. ක්‍රීඩා ලේකම් හිටියා. අමාත්‍යංශ ලේකම් හිටියා. බදුල්ල මැතිවරණ කොමසාරිස් හිටියා. මෙයා පහුගිය කාලේ මම මහා ඇමති කාලේ මූලාසනේ මන්ත්‍රීතුමා මෙයාට තියෙන මේ පොඩි අඩියක් ගැහුවම ඩාස් දාන්න ඕන. අමාත්‍යංශේ ගෑනු ළමයි අල්ලගෙන ඩාස් දානවා. එක ගෑනු ළමෙක් අල්ලන් බලෙන් ඩාස් දාන්න යනකොට ගෑනු ළමයාගේ මහත්තයා පොලිසිය මහත්තයෙක්. මෙයා කියනවා පාර්ලිමේන්තුවේ කියලා අපිට බය නැහැනේ. අපිට මොකද කියන්න ඇත්ත කියන්න පුළුවන්. අන්තිමේදී මුළු පළාත් සභාවම පොලිසිය වට කරලා ඇරස් කරන්න ගිහිල්ලා බොහොම අමාරුවෙන් මම අර මනුස් පොලිසියේ මහත්තයා ගෙනල්ලා අපේ නිලධාරි ගෙනල්ලා මේක ලැජ්ජාවක් පළාත් සභාවට මේ සුමිත් සුරවීර ලේකම් බේරලා විශ්‍රාමයේ අවල යවුවා. විශ්‍රාමයේ આવපු මිනිහා බදුල්ලෙන් කොළඹට ඇවිල්ලා මේ සැරේ මාලිමාවට වැඩ. මේ සැරේ මාලිමාවට වැඩ. මේ සැරේ ඇයි මාලිමාවට වැඩ කරේ? ඌවේ ආණ්ඩුකාරකමාරි ඌවේ මොකක් හරි තනතුරක් ගන්න. හොඳ වෙලාවට තාම මිනිහට තනතුරක් දීලා නැහැ. මම බලාගෙන හිටියේ මිනිහට තනතුරක් හම්බෙයි කියලා. ඒ වගේ මේ රටේ මේ හොරකම් කරපු මේ නිලධාරි මේ වගේ කවුරුත් ඉන්න ඇති. හැබැයි අද ඕගොල්ලොන්ගේ පළාතට ඕගොල්ලොන්ගේ ආණ්ඩුවට මේ මං කියපු ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ අද ඉන්න මේ ඇන්ටන් පෙරේරා හොරුන්ගේ හොරු පම්බ හොරු කියලා මේ හොරා මුලින්ම CID එක අත්අඩංගුවට ගන්නවා. හරියට මේක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. ඇයි හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් කියන්නේ? මා හොරාම පැමිණිල්ල දානවා. මා හොරාම ආණ්ඩුවේ මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිට පත් වෙනවා. ඒ පත් වෙලා ඉවර වෙලා මිනිහා ගිහිල්ලා පැමිණිල්ල දාලා අනිත් එවුන් බදර් කරන්න හදනවා. අනිත් නිලධාරිය අල්ලලා දෙන්න හදනවා. මේක යකාගේ වැඩක් නේ. ඈ